සුබ දවසක්. අදත් අමරණා මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ. අපි අද බලමු මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට සම්බන්ධ සුවිශේෂී ಔಷಧයක් සම්බන්ධව. ඉතාමත් සුවිශේෂී ඖෂධයක්. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට නැතුවම බැරි ඖෂධයක්. අවුරුදු දහස් ගණනක් තිස්සේ. අවුරුදු 3000 4000ක් විතර කාලයක් තිස්සේ මේක පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම ආයුර්වේද මූල ග්‍රන්ථවල විශේෂයෙන්ම සඳහන් කරන ඖෂධයක්. මොකද්ද මේ ඖෂධය? මේකට කියනවා මේ ශිලාජතු. ශිලාජතු. එහෙම නැත්නම් ශිලාජිත්. එහෙම තමයි භාවිත කරන්නේ වැඩිපුර. නමුත් නම් රාශියක් තියෙනවා. එතකොට මේ ශිලාජතු කියන ආයුර්වේද ඖෂධය ගත්තාම මේක ගන්නෙ මේ පොළවේ. ඇත්ත වශයෙන්ම පර්වත වලින් ගන්න. මේක විශේෂයෙන්ම ඉස්සර කාලේ ආරම්භ තියෙන්නේ මේ හිමාලය ආශ්‍රිත පර්වත වලින්. මේ පර්වත වල පැලුම් වලින් අර ග්‍රීස්ම කාලේට වැස්සෙන ද්‍රව්‍යයක් තාර වගේ. ඒක වැස්සෙනවා. මේ ගල් වලින් සමහර තැන් වලින්. ඉතින් මේක අවුරුදු දහස් ගණනක් තිස්සේ හැදෙන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් කියලා තමයි කියන්නේ. විශේෂයෙන්ම ගල් වල හැදෙන යම් යම් පැලෑටි වර්ග දිරලා ගිහිල්ලා මේ පර්වත ආශ්‍රිත තෙරපිලා ගිහිල්ලා ඒ පර්වත වල තියෙන ඛනිජත් එක්ක මිශ්‍ර වෙලා තමයි මේක හැදෙන්නේ. මේ තාර වගේ ද්‍රව්‍ය. ඒ වැස්සෙන ද්‍රව්‍ය එකතු කරගන්නවා. එකතු කරගෙන තමයි මේක ඖෂධයක් විදිහට පාවිච්චි කරන්නේ. විශේෂයෙන්ම මේ ආයුර්වේදයට පාවිච්චි කරලා තියෙන ශිලාජතු අරගෙන තියෙන හිමාලය ආශ්‍රිත කඳුවල තියෙන පර්වතවල. හැබැයි ලෝකෙ පුරා තියෙන වෙනත් පර්වතවලත් මේ වගේ තත්ත්ව තියෙනවා කියලා සඳහන් කරනවා. ඒ වගේම ආයුර්වේද පොත්පත්වල සඳහන් කරන්නේ මේ ශිලාජතු ඇති වෙන්නේ විශේෂයෙන්ම රත්රන් සහිත, රිදී සහිත, තඹ සහිත, යකඩ සහිත ලෝහ අඩංගු පර්වත වලින් කියලා. එතකොට මේ පර්වතවල තියෙන ප්‍රමුඛව තියෙන ලෝහය අනුව මේ ශිලාජතු වල වර්ණය වෙනස් වෙනවා. එහෙමයි සඳහන් කරන්නේ. එතකොට සරුණ මිශ්‍රිත ශිලාජිත් වැඩිපුර තියෙන්නේ රත්රන්. ඒ වගේම රජත මිශ්‍රිත ශිලාජිත් රිදී වැඩිපුර තියෙනවා. ඊළඟ තාම්‍ර මිශ්‍රිත ශිලාජිත් තඹ වැඩිපුර තියෙනවා. ඒ වගේම යකඩ වැඩිපුර තියෙන ශිලාජිත් ආයස ශිලාජිත් ඔනෝයි සඳහනකුත් තියෙනවා. ඒ වගේම ගන්ධය අනුවත් ශිලාජතු වර්ග දෙකකට බෙදලා තියෙනවා. ගෝමුත්‍ර ශිලාජිත්, කර්පූර ශිලාජිත්. ගෝමුත්‍ර ශිලාජිත් කියන්නේ ගෞමුත්‍ර ගන්ධයක් තමයි වාහනය වෙන්නේ. කර්පූර ශිලාජිත් වල කපුරු සුවඳක් එන්නේ. ඉතින් ගෝමුත්‍ර ශිලාජතු වඩා හොඳයි කියලා සඳහන් කරනවා එක පැත්තකින්. ඒ වගේම ආයස ශිලාජිත් වඩා හොඳයි කියලා වේදගමට සඳහන් කරනවා. ඉතින් නොයෙකුත් කරුණු කාරණා තියෙනවා මේ ශිලාජිත් ගැන කතා කරනකොට. තොරතුරු රාශියක් තියෙනවා. වර්තමානයේදී මේ ශිලාජිත් කියන ද්‍රව්‍ය සම්බන්ධයෙන් නොයෙක් පරීක්ෂණ සිද්ධ වෙලා තියෙනවා, සිද්ධ වෙමින් පවතිනවා. ඒ වගේම වෙනත් රටවල් විශේෂයෙන්ම බටහිර රටවල මේ සම්බන්ධ ලොකු උනන්දුවක් ඇති වෙලා තියෙනවා. මොකද මේකේ තියෙන ಗುಣ දැනගෙන දැන් මේක ආහාර අතිරේකයක් විදිහට පාවිච්චි කරන්න පටන් ගන්න තියෙනවා. දැන් මේක ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල පාවිච්චි කළේ ඖෂධයක් විදිහට. වර්තමානයේදී මේ වෙළඳ සමාගම් මැදිහත් වෙලා දැන් මේක අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දීලා තියෙනවා. ඉතින් බහුල භාවිතයක් තියෙනවා. මේ හේතුව නිසා ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. ඒ හේතුව නිසා බාල ශිලාජිත් වෙළඳ පොළට ඇවිල්ලා තියෙනවා. ඒතකොට නියම ඖෂධීය ශිලාජිත් හොයාගන්න එකත් ලොකු ගැටලුවක් වෙලා තියෙනවා විශේෂයෙන්ම. නියම ශිලාජිත් අඳුර ගන්නත් යම් යම් ක්‍රම තියෙනවා රාශියක් දක්වලා අර නියම මීපැණි අඳුර ගන්නවා වගේ. ඉතින් ඒක වෛද්‍යවරුන්ට තමයි ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ. දැන් ශිලාජිත් ගත්තාම මේකේ ප්‍රධාන ද්‍රව්‍ය රාශියක් හොයාගෙන තියෙනවා, ඇනලයිස් කරලා තියෙනවා. දැන් මේකේ යම් යම් ලෝහ වර්ග තියෙනවා කියලා මම මුලින් සඳහන් කළා ප්‍රමුඛව. ඒ වගේම මේක ඇනලයිස් කරපුවාම ඒ වගේ khනිජ වර්ග 80ක් විතර තියෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් සමහර වෙලාවට බැරලෝහත් තියෙනවා මේකේ බැරලෝහ. එඟට අහිතකර ලෝහ වර්ග තියෙනවා. දැන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ තියෙනවා මේ ශිලාජතු පාවිච්චි කරන විදිහක්. මේක ආවට ගියට පාවිච්චි කරලා නැහැ. ඒකට තියෙනවා මේ සුද්ධ කරන ක්‍රම. එකක් තමයි ශෝධන කර්ම, අනික මාරණ කර්ම. ඉතින් මේ ශෝධන කර්මයකට ලක් කරලා මාරණ කර්මයකට ලක් කරලා මේක පිරිසිදු කරන්න ඕන. ඊට පස්සේ තමයි භාවිතා කරන්නේ. ඉතින් විශේෂයෙන්ම ශෝධන කර්ම තමයි වැඩිපුර සිද්ධ කරන්නේ. ඒක ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දන්න උදවිය දන්නව කොහොමද ඒක කරන්නේ කියලා. අන්න එතකොට තමයි මේ ඖෂධීය ගුණය ලැබෙන පරිදි භාවිතා කරන්න පුළුවන්. නමුත් දැන් වෙලා තියෙන මේ ශිලාජතු අරගෙන එක්ක කුඩු කරලා එක්ක වෙනත් ද්‍රව්‍යයක මිශ්‍ර කරලා නොයෙකුත් ආකාරයෙන් වර්තමානයේ හදලා තියෙනවා. බෝතල් වල පැක් කරලා තියෙනවා, කැප්සියුල්ස් විදිහට තියෙනවා, පවුඩර් එකක් විදිහට තියෙනවා. නොයෙකුත් ආකාර වලින් දැක ගන්න පුළුවන්. ඉතින් නියම ශිලාජතු තියනවද කියන එකත් ප්‍රශ්නයක්. දැන් මේ ශිලාජතු ගැන කතා කරනකොට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල කියන්නේ මේ ත්‍රිදෝෂ සමනය කරනවා කියලා. ත්‍රිදෝෂ. වාපිත්සෙම් තුනම සමනය කරනවා. හැබැයි ඕනට වැඩි ගත්තොත් පිත්දෝෂය කිපෙන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මේක ජනප්‍රිය වෙන්න හේතුවක් තියෙනවා මේකේ තියෙන
සුවිශේෂී ගුණ තමයි මේක ජනප්‍රිය වෙන්න හේතුව. ඉතින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ මේක ඔප්පු කරලා තියෙනවා අවුරුදු දහස් ගණන් තිස්සේ භාවිතා කරලා මේකේ මේ සුවිශේෂී ගුණ තියෙනවා කියලා. වර්තමානයේදී මේ පරීක්ෂණ මගිනුත් ඒවා සනාථ වෙලා තියෙනවා. හැබැයි නියම ශිලාජිත් වෙන්න ඕනේ. දැන් අපි බලමු මේ ශිලාජිත් වල තියෙන ගුණ මොනවද කියලා. ගුණ සඳහන් කරනවා නම් ඉතාමත්ම දීර්ඝ විස්තරයක් කරන්න පුළුවන්. නමුත් අපි කෙටියෙන් බලමු. මෙන්න මේ ගුණ රාශියක් තියෙනවා. ඇගේ ශක්තිය බලය වැඩි කරනවා. ඒ වගේම ඇගේ සරුභාවය පවත්වාගෙන යන්න උදව් වෙනවා. ඒ වගේම වයසට යම් ප්‍රමාද කරනවා. ඇන්ටි ඒජින් ප්‍රොපර්ටි එකක් තියෙනවා. ඒ වගේම ඇන්ටි ඉන්ෆ්ලැමේටරි ප්‍රොපර්ටි එකක්. ඒ කියන්නේ ප්‍රදාහන වැළැක්වීමේ ගුණයක් තියෙනවා. ඒ වගේම ඇන්ටි ඔක්සිඩන්ට් ප්‍රොපර්ටි එක ප්‍රතිඔක්සිකාරක ගුණය ප්‍රධාන වශයෙන් ඔප්පු කරලා තියෙනවා. ඒ වගේම ඇන්ටි ඇලර්ජෙනික් ප්‍රොපර්ටි එකක්. ඒ කියන්නේ අසාත්මිකතාවෙන් වළක්වන ගුණයක් තියෙනවා. ඇන්ටි මයික්‍රෝබියල් ප්‍රොපර්ටි එකක් තියෙනවා. ඒ කියන්නේ විස බීජනාශක ගුණයක් තියෙනවා. ඒ වගේම ඇඟ ඩීටොක්සිෆයි කරනවා. ඇඟේ තියෙන විස ඉවත් කරන ගුණයක් තියෙනවා. රක්ත දූෂ්‍ය බව තියෙනවා නම් ලේ සුද්ධ කරන ගුණයක් තියෙනවා. ඒ වගේම ඇඟේ බැරලෝහ තියෙනවා නම් බැරලෝහ ඉවත් කරන්න උදව් වෙනවා කියලා සඳහන් කරනවා. ඇඟේ ප්‍රතිශක්තිය වැඩි කරනවා. ඉමුනිටි වැඩි කරනවා. ඉමුන් බූස්ට් එකක් විදිහට විශේෂයෙන්ම මේක යොදා ගන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම ලිංගික ශක්තිය දුර්වල නම් මේක යොදා ගන්න පුළුවන්. ඒ වගේම මේ මදසරු භාවයේ තියෙනවා. දරුපල අහිමි නම් අඩු නම් අන්න එවැනි උදේටත් පාවිච්චි කරන්න පුළුවන්. සර්භාව වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම කාන්තාවන්ගේ මේ සුද්ධ වීමේ අක්‍රමිකතාව. ඒ කියන්නේ පීරියඩ්ස් වල ගැටලු තියෙනවා. ඉරෙගියුලර් මෙන්ස්ට්රුේෂන් තියෙනවා. ඒත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අක්මාව, ප්ලීහාව, ඒ වගේම අග්නේශය වගේ අවයවවල ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගන්න උදව් වෙනවා කියලා සඳහන් කරනවා. ඒ වගේම තයිරොයිඩ් ග්‍රන්ථිය දෝෂ වලට පාවිච්චි කරන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම දියවැඩියව පාලනය කරගන්න පාවිච්චි කරන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම මේ මුත්‍ර වාහිනී පද්ධතියේ දෝෂ විශේෂයෙන්ම මුත්‍රා දැවිලා තියෙනවා. ඒ වගේම මුත්‍රා ගල් තියෙනවා. ඒ වගේම නිතර මුත්‍රා ආසාදන හැදෙනවා. අන්න එවැනි උදවියටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම වෙනත් වගඩු දෝෂ වලටත් මේක ඉතාමත් හිතකරයි කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේම අස්ථි පද්ධතියේ දුර්වලතාව වලට විශේෂයෙන්ම ඔස්ටියෝපොරොසිස් කියන තත්ත්වය තියෙනවනේ ඒක වළක්වා ගන්න උදව් වෙනවා කියලා කියනවා. ඒ වගේම ඔස්ටියෝ ආතරයිටිස් වගේ තත්ත්වයන් ඇතිවීම ප්‍රමාද කරනවා කියලා සඳහන් කරනවා. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්න පාවිච්චි කරන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඒ වගේම ආමාශය තුවාල පෙප්ටික් අල්සර්ස් තියෙනවා. ඒකටත් පාවිච්චි කරන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම ස්නායු පද්ධති ක්‍රියාකාරීත්වයට ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම මේ ඩිමෙන්ෂියා කියන රෝගී තත්ත්වවලදී මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම වයසට යනකොට ස්නායු පද්ධති දුර්වල වීම ප්‍රමාද කරනවා කියලා කියනවා. ඒ වගේම අපස්මාර තත්ත්වයන්ටත් පාවිච්චි කරන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම මේ ස්ට්‍රෙස් එක, ඒ වගේම ඇන්සයිටි ආතතිය තියෙනවනේ කලබලකාරී ගතිය තියෙනවා. ඒක සමනය කරගන්නත් යොදා ගන්න පුළුවන්. ඒ වගේ මේක විටමින් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මූලද්‍රව්‍ය අංශු මාත්‍ර මූලද්‍රව්‍ය සහිත ඇඟට අත්‍යවශ්‍ය සංඝටක තියෙනවා. දැන් ඔයාලට පේනවා ගුණ රාශියක් තියෙනවා. සර්වාංග තියෙන සියලු ලෙඩ වලට පාවිච්චි කරන්න පුළුවන් වගේ. එහෙම සඳහන් කරනවා. හැබැයි ඉතින් ඒක පාවිච්චි කරන විදිහක් තියෙනවා. මේක තනිකරම පාවිච්චි කරන්නේ නැහැ සමහර අවස්ථාවල. වෙනත් ඒවාක සම්බන්ධ කරනවා. මේක එළඟි තෙල එක සම්බන්ධ කරන්න පුළුවන්, මීපැණි එක සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම අශ්වගන්ධ, අමුකරා එක සම්බන්ධ කරන්න පුළුවන්, හාතවාරි එක සම්බන්ධ කරන්න පුළුවන්. අනේ වගේ සම්බන්ධ කරන ද්‍රව්‍ය අනුවත් එකට ಗುಣ වෙනස් වෙනවා. ඒ කොයි විදිහට සම්බන්ධ කරන්න කියන එක වෛද්‍යවරු දන්නවා. ඉතින් මේක සංස්කෘත වලින් සඳහන් කරන්නේ ඇගේ සියලු දොස් නැසන වගේ තේරුමක් තියෙනවා. destroyer of weakness ඒ විදිහට තමයි කියන්නේ. ඇගේ සියලු දුර්වලතා නැසන. ඒ වගේ නම් රාශියක් මේකේ තියෙනවා. ශිලාජතු වලට නම් රාශියකුත් තියෙනවා. මෙන්න මේ වගේ අද්ෘජ කියලා කියනවා, අස්ම ජතු කියලා කියනවා, අස්මජ කියලා කියනවා, ශෛලජ කියලා කියනවා. ඔන්න වගේ නම් තියෙනවා. තවත් නම් තියෙනවා. මේ හැම එකේම තේරුම මේ පර්වත වලින් උපදින වගේ තේරුමක් තියෙනවා. ශිලාජතු පාවිච්චි කරනකොට ඕනට වැඩි ගත්තොත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒගේ උෂ්ණ අධික බව වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම පිත්දෝෂය කිපෙන්න පුළුවන්. ඒක නිසා ප්‍රමාණය ඉක්මවා ගැනීම අහිතකරයි. කොච්චර හොඳ ද්‍රව්‍යයක් වුණත් හරි පිළිවෙලට තමයි ගන්න ඕනේ. ශිලාජතු ගන්නකොට ගොඩක් ඇඹුල් ಜಾති. ඒ වගේම ශාර කියලා කියන්නේ මේ භාෂ්මික ද්‍රව්‍ය. ගැනීම අහිතකරයි. ඒකත් මතක තියාගන්න ඕන කාරණයක්. ඒ වගේම තෙල් බැඳුම් සහිත ආහාරත් අහිතකරයි කියලා සඳහන් කරනවා. මේ ශිලාජිත් ගත්ත ගමන්ම ගොඩාක් වතුර බීම අහිතකරයි කියලා කියන්නේ. ටිකක් වෙලා ගිහිල්ලා බොන්න කියලා කියන්නේ. මොකද බඩේ තියෙන ඇසිඩ් එක මේක මිශ්‍ර වෙන්න අරින්න ඕන හින්දා. දැන් ශිලාජතු තවත් පැත්තක් තියෙනවා. මේ වගඩු වලට හොඳයි කියලා කිව්වට සමහර වෙලාවට වගඩු දුර්වලතා තියෙනවා නම් මේ ගල් ඕනට වැඩි හැදිලා තියෙනවා නම් ප්‍රවේශමෙන් භාවිතා කරන්න ඕනේ. ඒක විශේෂයෙන්ම සඳහන් කරනවා. ඒ වගේම යූරික් ඇසිඩ් ලෙවල් එක වැඩි නම්
එවැනි අවස්ථාවකත් ප්‍රවේශමෙන් තමයි භාවිතා කරන්න ඕනේ කියලා කියන්නේ. සමහර වගටු රෝගාබාධවලදී ශිලාජිත් අහිතකර වෙන්න පුළුවන්. එතකොට ඒක භාවිතා කරනකොට රෝගියාගේ රෝග ස්වභාවය අවබෝධ කරගෙන ශිලාජිත් ගැන හොඳින් දැනගෙන තමයි භාවිතා කරන්න ඕනේ. දැන් අපි බලමු මේ ශිලාජිත් සම්බන්ධ කරලා තියෙන ප්‍රධාන ආයුර්වේද ඖෂධ මොනවද කියලා. ඉතාමත් ප්‍රසිද්ධ ආයුර්වේද ඖෂධයක් තියෙනවා චන්ද්‍රප්‍රභා වටී කියලා. මේකේ ප්‍රධාන වශයෙන්ම ශිලාජිත් තියෙනවා. ඒක ඕනම ආයුර්වේද වෛද්‍යවරයෙක් දන්නවා චන්ද්‍රප්‍රභා වටී බහුල භාවිතයක් තියෙන ඖෂධයක්. අපි කලින් කතා කරලා තියෙනවා ඒ ගැන. ඒ වගේම ශිලාජිත් වාදී වටී කියලා ගුලියක් තියෙනවා. ඒ වගේම ශිලාජිත් රසායනය තියෙනවා. තවත් ආයුර්වේද ಔಷධයක් තියෙනවා ආරෝග්‍ය වර්ධිනී වටී කියලා. ඒකෙත් ශිලාජිත් සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් ශිලාජිත් සම්බන්ධ කරලා තියෙන තවත් ආයුර්වේද ඖෂධ තියෙනවා යම් යම් ප්‍රමාණ වලින් අඩු වැඩි වශයෙන්. දැන් ඕලන්ට වෙනවා මේ ශිලාජිත් කියන්නේ සුවිශේෂී ආයුර්වේද ඖෂධයක්. ගුණ රාශියක් තියෙනවා. නමුත් දැනුවත් භාවයෙන් යුක්තව තමයි පාවිච්චි කරන්න ඕනේ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ වෙළඳපොලේ තියෙන ද්‍රව්‍යවල පිරිසිදුභාවය. මේවා හරියට පියුරිෆයි කරලාද? හරි විදිහට පියුරිෆයි කරලාද? වර්තමානයේදී කරන්නේ මොකද්ද? වර්තමානයේදී අලුත් ක්‍රම තියෙනවා. මේවා ඇනලයිස් කරන්න. බැරලොහ තියෙනවා අයින් කරන්න ක්‍රම තියෙනවා. මේ ශිලාජිත් ඇනලයිස් කරලා බලලා ඒකේ තියෙන සංඝටක ප්‍රමාණය හරියට කියන්න පුළුවන් වර්තමානයේදී. ඉතින් ඉන්දියාවේ සමහර සමාගම් එවැනි පර්යේෂණ වලට ලක් කරලා පිරිසිදු කරලා තමයි සමහර ඖෂධ වෙළඳපොළට ඒවලා තියෙන්නේ. සමහර ඒවා ගැන සාතිකයක් දෙන්න බෑ. මොකද ඉල්ලුම නිසා හොරපාරේ ඒවා තියෙන්නත් පුළුවන්. දැන් ආයුර්වේදයේ සඳහන් කරලා තියෙන ශෝධන කර්ම වෙනස්. එවැනි ක්‍රම වලට භාවිතා කරලා එවනවා කියලා හිතන්න බෑ මේ වෙළඳපොළට එවනකොට. වෙළඳපොළට එවනකොට මේ සාමාන්‍ය භාවිතයට විශේෂම සප්ලිමන්ට් එකක් විදිහට එවන්නේ වෙනම ක්‍රමයකට මම හිතන්නේ මහා පරිමාණයේ ඒ සමාගම් වගේ යම් ක්‍රම වලට ලක් කරලා. දැන් අපි දන්නවා මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හරියට ප්‍රැක්ටිස් කරගන්න බැරි දේවල් තියෙනවා. හරියම ඖෂධ නැතිකම. සුදු හඳු, රත් හඳු, එනිවල් ගැට, හරි මීපැන්. ඒ වගේ එකක් තමයි මේ ශිලාජිත්. හරි ශිලාජිත් වල ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම කස්තුරි ගත්තත් ගොඩක් වෙලාට බාල කරලා හොර ඒවා තියෙනවා. ඉතින් හරි කස්තුරි හොයාගන්න අමාරුයි. ඒ වගේ දේවල් තියෙනවා. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ප්‍රැක්ටිස් කරන උදවිය ඒවා දන්නවා. ඉතින් මම හිතන්නේ මේ ශිලාජිත් කියන ඖෂධය සම්බන්ධව යම් දැනුමක් ඔබට ලැබෙන්න ඇති. අපි යථා කාලෙදී බලමු ඉඩ ලැබෙන හැටියට මේ ශිලාජිත් කොහොමද භාවිතා කරන්නේ. ශිලාජිත් භාවිතා කරන විදිය එක එක තත්ත්වවල කාල වේලාව ලැබෙන හැටියට අපි වීඩියෝ එකක් කරන්න උත්සාහ කරනවා. ඉතින් අදත් සමුගන්නවා අමරනා මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකෙන්. අප නැවත මුණ ගැසෙමු අලුත් දෙයක් සමග. සුබ දවසක් ඔබ සියලු දෙනාට.